හලෝ යාළුවනේ ST පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔබන්න. ආයිබෝවන් අපේ පුංචි යාළුවනේ. අද අපි මේ ලෑස්ති වෙන්නේ ගොඩක් අය අමාරුයි කියන හැබැයි හරිම ලේසියෙන් විසඳන්න පුළුවන් අපූර්ව ශිෂ්‍යත්ව ගැටලුවක් ගැන කතා කරන්න. මේක නිකම් පැහැදිලි කිරීමක් නෙවෙයි. අද අපි ඔක්කොමලා රහස් පරීක්ෂකයෝ වෙලා තමයි මේ පිරමීඩ ගැටලුව ලියාගන්න යන්නේ. ඉතින් ලෑස්තිද මේ ගණිත විමර්ශනයට එකතු වෙන්න? මුලින්ම මේ ප්‍රශ්නේ දිහා පොඩ්ඩක් බලමුකෝ. පින්තූරයක් එක්කම පෙට්ටි 6ක් තියෙනවා පේනවා නේද? හැබැයි රහස් පරීක්ෂකයෝ විභාග වැඩ කරද්දී අපි මතක තියාගන්න ඕනේ ලොකුම රහසක් තියෙනවා. ඒ තමයි සමහර වෙලාවට මේ වගේ විභාග ප්‍රශ්නවල තියෙන පින්තූර අපිව නොමග යවන්න හදපු කපටි උගුල් වෙන්න පුළුවන්. ඒ නිසා පේන දෙයට ඉක්මනට රැවටෙන්නේ නැතුව ඇත්තටම මොකක්ද මේකේ හැංගිලා තියෙන්නේ කියලා හොයලා බලන එකයි අපේ රාජකාරිය. දැන් මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේ රූපයේ ඉහළින්ම F අකුර තියෙන එක. දැක්ක ගමන් හිතෙන්නේ උත්තරේ F කියලා. නේද? අන්න එතන තමයි අපි ගොඩක් වෙලාවට රැවටෙන්නේ. මේ වගේ රූප දෙනවා අපිව ඉක්මනින් රවට්ටලා වැරදි උත්තරයට යවන්න. ඒ නිසා අපි මේ රූපේ දිහා විතරක් බලලා උත්තරේ තීරණය කරන්නේ නැතුව අපිට දීලා තියෙන සාක්ෂි, ඒ කියන්නේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන තොරතුරු මොනවද කියලා හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ. හරි. අපි අර දිග ඡේදය පොඩියට කඩලා අපේ ප්‍රධාන සාක්ෂි තුනක් විදියට වෙන් කරගමුකෝ. එතකොට වැඩේ ලේසි. පළවෙනි සාක්ෂිය තමයි A පෙට්ටිය ගෑවෙන්නේ B සහ C කියන පෙට්ටි වලට විතරයි කියන එක. දෙවෙනි එක D පෙට්ටිය ගෑවෙන්නේ B සහ E වලට විතරයි. තුන්වෙනිය සහ අපේ ප්‍රබලම සාක්ෂිය තමයි F පෙට්ටිය මේසේ මතු පිට කොහෙත්ම ස්පර්ශ වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මොන දේ වුණත් Fට කවදාවත් පහළම පේලියේ ඉඳ ගන්න බෑ. ඉතින් දැන් අපේ අතේ සාක්ෂි දෙක තියෙනවා. අපි කෙලින්ම යමු අපේ පරීක්ෂණේ පටන් ගන්න. අපේ පළවෙනි සැකකරු විදියට අපි ගමු අංක 1 පිළිතුරේ තියෙන A පෙට්ටිය. අපි නිකමට හිතමුකෝ ඒ තමයි මේ පිරමිඩයේ ඉහළින්ම තියෙන්නේ කියලා. එහෙම වුණොත් අනිත් පෙට්ටිය වලට මොකද වෙන්නේ? ඒකටත් අපිට සාක්ෂි වලින්ම උත්තර හොයන්න පුළුවන්. මේක තේරුම් ගන්න ලේසි වෙන්න අපි මේ පිරමීඩය පේලි 3කට බෙදලා හිතමු. ඉහළින්ම තියෙන්නේ එක පෙට්ටියයිනේ. මැද පේලියේ පෙට්ටි දෙකක් තියෙනවා. ඒ වගේම පහළම පේලියේ පෙට්ටි 3ක් තියෙනවා. හරි. අපි දැන් A පෙට්ටිය ඉහළින්ම තිබ්බොත් අපේ පළවෙනි සාක්ෂියට අනුව A ගෑවෙන්නේ B සහ C වලට විතරක් නිසා ඒ දෙන්න අනිවාර්යයෙන්ම මැද පේලියේ පෙට්ටි දෙක වෙන්නම ඕනේ. එතකොට අපිට ඉතුරු වෙන්නේ D, E සහ අපේ අර විශේෂම කෙනා වෙන F. ඉතින් මේ තුන් දෙනාට යන්න තියෙන එකම තැන තමයි පහළම පේලිය. දැක්ක නේද එතන වුණු දේ? මෙතන ලොකු පරස්පරයක්, ඒ කියන්නේ ගැටීමක් තියෙනවා. අපේ පරීක්ෂණයට අනුව ඒ ඉහළින් තිබ්බොත් F පෙට්ටියට පහළම පේලියට එන්න සිද්ධ වෙනවා. හැබැයි අපේ තුන්වෙනි සාක්ෂියෙන් පැහැදිලිවම කිව්වා F මේසියේ ගෑවෙන්නේ නැහැ කියලා. ඉතින් අපේ පළමු සැකකරු වෙන මේ නීතිය කඩපු නිසා ඒ කවදාවත් ඉහළින්ම තියෙන්න බෑ. ඒක වැරදි. හොඳයි. එහෙනම් පළවෙනි සැකකරු නිදහස්. දැන් අපි යමු අපේ දෙවන සැකකරුව ප්‍රශ්න කරන්න. ඒ තමයි පිළිතුරු අංක 3 තියෙන D පෙට්ටිය. අපි බලමු D පෙට්ටිය පිරමීඩේ ඉහළින්ම තිබ්බොත් මොකද වෙන්නේ කියලා. අර කලින් වගේම අපි මේකත් පරීක්ෂා කරලම බලමුකෝ. කලින් කරපු විදිහටම හිතලා බලන්න අපි දෙවනි සාක්ෂිය මතකද? ඒකට අනුව D ගෑවෙන්නේ B සහ E වලට විතරයි. ඉතින් D ඉහළින්ම තිබ්බොත් ඊට පහළින් මැද පේලියේ තියෙන්න පුළුවන් B සහ E කියන පෙට්ටි දෙක විතරයි. එතකොට ඉතුරු වෙන්න පෙට්ටි 3. ඒ කියන්නේ AC සහ අපේ අගර F පෙට්ටිය ආයෙමත් පහළම පේලියට තල්ලු වෙලා යනවා. ඒ කියන්නේ Fට ආයෙමත් මේසේ උඩ ඉඳ ගන්න වෙනවා. ඔන්න ආයෙමත් අර කලින් වුණ දේම වුණා. D ඉහළින් තිබ්බමත් Fට මේසේ උඩට එන්නම සිද්ධ වෙනවා. ඒක අපේ අර ප්‍රබලම තුන්වෙනි සාක්ෂියට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒකෙන් අපිට තේරෙනවා සැකකාර D කියන්නේත් වැරදි පිළිතුරක් කියලා. Dටත් කවදාවත් ඉහළින් මෙන්න බෑ. ඉතින් දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ එකම එක සැකකරුවෙක් විතරයි. ඒ තමයි F. අපි දැන් F ඉහළින්ම තියලා බලමුකෝ මොකද වෙන්නේ කියලා. පහළම පේලියේ අර කොන් දෙකේ තියෙන තැන් දෙක දිහා පොඩ්ඩක් බලන්න. ඒ කොන් දෙකේ තියෙන පෙට්ටි එක පෙළකදී ගෑවෙන්නේ Tamanට උඩින් තියෙන එක පෙට්ටි එක සහ පැත්තින් තියෙන එක පෙට්ටි එක විතරයි. ඒ කියන්නේ පෙට්ටි දෙකක විතරයි. ඉතින් A සහ D කියන පෙට්ටි දෙක ඒ පහළම පේලියේ කොන් දෙකේ තිබ්බොත් ඒගොල්ලෝ ගෑවෙන්නේ පෙට්ටි දෙකක විතරයි කියන අපේ පළමු සහ දෙවන සාක්ෂි දෙකට මේක හරියටම ගැලපෙනවා. ඒ වගේම F ඉහළින්ම තියෙන නිසා F මේසියේ ගෑවිලා නැහැ කියන අපේ අර ප්‍රධානම සාක්ෂියත් නියමටම ගැලපෙනවා. කිසිම නීතියක් කැඩෙන්නේ නැහැ. ඔක්කොම පුදුම විදියට ගැලපෙනවා. ඉතින් මේ විදියට එකින් එක තර්ක කරලා වැරදි උත්තර අයින් කරලා
හරිම උත්තරය හොයාගන්න අපේ මේ රහස් පරීක්ෂක ක්‍රමයට අනුව අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් ජයග්‍රාහකයා කවුද කියලා. ඒ තමයි පිළිතුරු අංක 2. ඉහළින්ම තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම F පෙට්ටිය තමයි. ඔන්න ඉතින් අපි සාර්ථකව මේ ගැටලුව විසඳුවා. ඉතින් මේ අපූර්ව විමර්ශනයෙන් පස්සේ අද අපි වැදගත්ම පාඩමක් ඉගෙන ගත්තා. දක්ෂ රහස් පරීක්ෂකයෝ කවදාවත් නිකන්ම පේන දෙයට එමත් නැත්තම් පින්තූරයට රැවටෙන්නේ නැහැ. යාලා කරන්නේ හැමතිස්සෙම තියෙන සාක්ෂි එකින් එක අරගෙන පරීක්ෂා කරලා බලන එකයි. ඊළඟ වතාවේ මේ වගේ විභාග ගැටලුවක් දැක්කම රූපයට රැවටෙන්නේ නැතුව මේ විදිහටම තර්ක කරලා බලන්න හැමෝටම පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි. දිගටම මේ වගේ බුද්ධිය පාවිච්චි කරලා ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙමු. Subscribe to SD Publications. Don't forget the bell icon.